Good morning guys. එහෙනම් අපි අපේ ට්‍රිප් එක පටන් ගන්න යන්නේ. මේ ඕස්ට්‍රේලියාවේ අපි පළවෙනි දවස් දෙකක යන පළවෙනි ට්‍රිප් එක අපේ. ඉතින් ගොඩක් එක්සයිටඩ් නේ. ඔව්. වෙලාව හරියටම 4:39යි. මම හිතන්නේ අපි හරියම වෙලාවට පිටත් වෙන්න පළවෙනි වතාව. හරියම වෙලාවක් නෙවෙයි. අපි 4:00ට තමයි යන්නේ පිටත් වෙන්නේ. කොහොම හරි 4:39ට දැන් පිටත් වෙන්න ලෑස්ති. උදේම අපි යන අපේ සිටි කැමතින් යන්නත් තියෙන හින්දා අපි උදේම පිටත් වෙන ට්‍රැෆික් එකේම අහුවෙන්නේ නැතුව ඉන්න. ලස්සන දවස් දෙකක් තමයි පටන් ගන්න යන්නේ. අපි එතන ජර්නි කරනකම්ම ඔයාලත් අපිත් එක්ක වීඩියෝ එකක් ඇඳලා ඉඳී කියලා. ගොඩාක් එක්සයිටඩ් වෙඩි තියෙනවා ට්‍රිප් එකේ අතරමැදදී. ගොඩක් වැඩ කරන්න තියෙනවා. ගොඩක් තැන් වලට අපි යනවා. එහෙනම් අපි පටන් ගමු අපේ ජර්නි එක නේ. ඔව්. එහෙනම් පටන් ගමු. हवाओं में बहेंगे घटाओं में रहेंगे तू बरखा मेरी मैं तेरा बादल पिया හායි යාළුවනේ ඔන්න කාලෙකට පස්සේ අපි ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා දැනටමත් දන්නවා ඇති අපි අද කොහෙද යන්නේ කියලා. අපි අද යන්නේ Great Ocean Road. අපි දන්නවා ඔයාලා බලන් හිටියා කියලා අපි අලුත් වීඩියෝ එකක් අරන් එනකම්. කීප දෙනෙක්ම කමෙන්ට් කරලා තිබුණා ඇයි වීඩියෝස් දාන්නේ නැත්තේ කියලා. ටිකක් බිසි වෙන හින්දා තමයි අපිට ළඟදී වීඩියෝ එකක් දාන්න බැරි වුණේ. ඉතින් හුඟ දවස්කින් වීඩියෝ එකක් අරන් එන හින්දාම ගොඩක්ම ලස්සන, ගොඩක් වැදගත්, ගොඩක් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් අරගෙන තමයි අපි අද ආවේ. ඔන්න එහෙනම් වික්ටෝරියා ස්ටේට් එකේ ප්‍රසිද්ධම රෝඩ් ට්‍රිප් එක යන්න තමයි ඔයාලා අපිත් එක්ක ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි බලමු මුලින්ම අපි කොහෙටද යන්නේ කියලා. ඔන්න එහෙනම් guys දැන් තමයි අපේ ජර්නි එක හරියටම පටන් ගන්නෙ. අපි දැන් Great Ocean Road එකේ එන්ට්‍රන්ස් එක ගාව ඉන්නේ. ඔයාලට පේනවා පිටිපස්සේ famous එන්ට්‍රන්ස් එක. Great Ocean Road එකේ. Great Ocean Road එකේ ට්‍රිප් එකක් යනවා නම් අනිවාර්යෙන් හැමෝගෙම මෙන්න මෙතන ෆොටෝ එකක් තියෙනවා. මෙතන තියෙනවා මගේ දිගට එන්නේ Great Ocean Road එක තමයි. හැබැයි මෙතන තමයි අර ඔෆිෂියලි මේ විදිහට එන්ට්‍රන්ස් එක ගහලා තියෙන්නේ. දැන් අපි ඊළඟට යනවා පළවෙනි ඩෙස්ටිනේෂන් එක වෙන්නේ ලෝන් බීච් එක. අපි ලාවි බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඒ බීච් එකේ ලස්සනත් බලලා ජර්නි එක තුරට යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. එහෙනම් වෙලාව 7:20යි මානව සීතලයි. මේ වෙලාවේ සෙල්සියස් 10යි එතන. ගොඩක් සීතලයි. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම ලෝන් බීච් එකට ගිහිල්ලා කොහොමද බීච් එක ලස්සන, කොහොමද මේ ජර්නි එක ලස්සන වෙන්නේ කියලා බලමු. ඔව් අපි ලෝන් බීච් එකට ගිහලා කන්නම් කියලා හැබැයි ඊට ලස්සන තැනක අපි පාරේ මග යනකොට දැක්කා බීච් එක ලස්සන තියෙනවා ඉරත් පායාගෙන එනවා බලාගෙන අපිට කන්න පුළුවන් මෙතන බෙන්චස් තියෙනවා මම හිතනවා අතන ඉස්සරහා බාබිකියු දාන්න නම් එතන තැනකුත් තියෙනවා ඉතින් එහෙනම් අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ ඉතින් යාළුවනේ අපි කලිනුත් කිව්වා වගේ මේ වික්ටෝරියා ස්ටේට් එකේ තියෙන ප්‍රසිද්ධම රෝඩ් ට්‍රිප් එක තමයි මේ Great Ocean Road Trip එක කියලා කියන්නේ. ඕස්ට්‍රේලියාවේ සවුත් ඊස්ටර්න් කෝස්ට් එකේ කිලෝමීටර් 240ක් වගේ දුරට විහිදෙන මුහුද අයින දිගේ යන ලස්සන පාරක් තමයි මේ Great Ocean Road එක කියලා කියන්නේ. අපි යන්නේ දවස් දෙකක ට්‍රිප් එකක් වුණාට මේක සතියක් වුණත් යන්න පුළුවන් රෝඩ් ට්‍රිප් එකක්. මොකද මේ Great Ocean Road එක පුරාවටම ලස්සන වැදගත් තැන් ගොඩාරියක් බලන්න තියෙනවා. ඒ අතරින්
වැදගත් වගේම ලස්සනම තැන් කිහිපයක් තමයි අපි අපේ දවස් දෙකේ රෝඩ් ට්‍රිප් එකට තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ ග්‍රේට් ඕෂන් රෝඩ් ට්‍රිප් එකේ අපි ඊළඟ නැවතුම් විදියට තෝරගත්තේ කේප් ඔට්වේ ලයිට් ස්ටේෂන් එක. Give you a map because I've got a shortage. If you want to take a photo of it, you're more than welcome to. A little bit about what's to see and do. You're here at the moment. Entry is through our back door and through the red flags. There's a dinosaur fossil exhibition here, telegraph station here, history display here. Lots of information. Come along this track to get to our lighthouse. That one's temporarily closed. The cafe sadly is closed today, but you can help yourself to free tea and coffee. And if you want a muffin to go with it, I can help you out with that. It has a lovely view of the lighthouse, as does the radar station. Wait at the bottom of the lighthouse to be invited up because there's a limit to how many people can go up at once. And the view from the top today is pretty spectacular. So enjoy your visit. Thanks so much for coming. Thank you very much. And that way's in. Thank you. Hi there. ඔන්න එහෙනම් guys අපි ඊළඟ තැනට ආවා. අපි ඊළඟ ලොකේෂන් එකට. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කොහෙද මේක? කේප් පොට්වේ ලයිට් හවුස් එක බලන්න තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම කිව්වොත් අපි ආව ප්ලෑන්ස් ටික ටිකක් වෙනස් වුණා. අපි කලින් වීඩියෝ එකේදී ඔයාලට කිව්වා අපි ඊළඟට යන්න ඉන්නේ ලෝන් මේ බීච් එකට කියලා. ඔයාලා දැන් දකින්න ඇති වීඩියෝ මගදී අපි ලෝන් බීච් එකටම යන්නේ නැතුව ඒ ළඟ වෙන බීච් එකකට ගියා. කිලෝමීටර් 2ක් විතර මෙහායින් තියෙන. මොකද එතන කෑම කන්න හැමදේටම පුළුවන් විදිහට බෙන්චස් ගහලා ලස්සන තිබ්බ තැන. පහසුකමම තියෙනවා. ඔයාලා දකින්න ඇති බ්‍රෙක්ෆාස්ට් ගත්ත හැටි එතන. ඒක හින්දා අපිට හිතුණා ඒ වෙලාවේ ගොඩක් සීතලයි උදේ 4 වගේ නිසා ආයේ බීච් එක ගාඩ කියලා ඩක් නැති හින්දා අපි කොහොමවත් බ්‍රෙක්ෆාස්ට් ගන්න ඕන කමට තමයි බීච් එකට යන්න හිටියේ උදේම. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් ගත්ත හින්දා අපි කෙලින්ම ආවා මෙතෙන්ට. හැබැයි අපි මෙතෙන් එන්න කලින් තව එක දියැලක් ගාව නැවතිලා එන්න තමයි හිතන් හිටියේ. හැබැයි අපි පොඩ්ඩක් අද අපේ ෂෙඩියුල් එක පොඩ්ඩක් වෙනස් වුණා. පොඩ්ඩක් ෂෙඩියුල් එක අපි පස්සෙන් ඉන්න හින්දා අපි කෙලින්ම මෙතෙන්න මේ ලයිට් හවුස් එකට. හිතුවේ ලයිට් හවුස් එක විතරයි බලන්න තියෙන්නේ කියලා. හැබැයි එහෙම නෙවෙයි. ගොඩක් ලොකු දේවල් තියෙනවා. මෙතන ඩයිනෝසර් ෆොසිල්ස් වගේක් බලන්න තියෙනවා. තව ඒ වගේ තැන් කීපයක් තියෙනවා. දැන් තමයි අපි මෙතනින් ටිකට් එක ගත්තේ. ටිකට් එක ඩොලර් 22ක් වැඩි හිටියෙට හැබැයි ඔයාලා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඩොලර් 20ක් තමයි ටිකට් එකට යන්නේ. ඒකෙත් එන්න කවුන්ටර් එකට කියන්න. ID එක ඔයගොල්ලෝ පෙන්නුවට පස්සේ ඒකේ ඩිස්කවුන්ට් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි කතන්දරේ. දැන් තමයි අපි එහෙනම් පටන් ගන්න යන්නේ ලයිට් හවුස් වෝක් එක. මෙතන ගහලා තියෙන දේ ලයිට් හවුස් එකට යන්න විනාඩි 10ක වෝක් එකක්. හැබැයි 10 වැඩි යයි. මොකද ඒ අතරමැද අපිට වෙන තැන් කීපයක් තියෙනවා බලන්න. එහෙනම් අපි පටන් ගමු අපේ දෙවෙනි නැවතුමනේ. ඔව්. දෙවෙනි නැවතුම මොන වගේ වේද කියලා බලන්න. යන් අපි. कैसे ठोर टिके ना पाऊं कैसे तेरी खुद मर्जी ना धूप चुने ना छाऊं कैसे तेरी खुद मर्जी कैसे ठोर टिके ना पाऊं बन दिया अपना पैगंबर कर लिया तू साथ समंदर फिर भी सूखा मन के अंदर क्यों එදදා 848 ඉඳන් මේ මුහුදු තීරයට එන නැව් ගයිඩ් කරපු ප්‍රධානතම ස්ථානය තමයි මේ කේප් පොට්වේ ලයිට් ස්ටේෂන් එක. අදටත් මේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමිභාගය තුළ ආරක්ෂා වෙලා තියෙන පරණම ලයිට් හවුස් එක තමයි මේ කේප් පොට්වේ ලයිට් හවුස් එක. අද වෙනකොට මේ ලයිට් හවුස් එක සංචාරක මධ්‍යස්ථානයක් වගේම ඉතිහාසය මතක් කරන සන්ධිස්ථානයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් සංචාරකයෝ තව තවත් එකතු කරගන්න ඔයාලා මේ දකින්න විදිහේ ඩයිනෝසර් ෆොසිල පෙන්වන ස්ථානයක් ඒ වගේම මේ ලයිට් හවුස් එකේ ඉතිහාසය පෙන්වන කොටසක් එකතු කරලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එකේදී දකින්න පුළුවන්.
අපේ ජර්නි එකේ ලොකුම වැඩේට තමයි අපි එන්නේ. ඉන්නේ අපි මාස ගානක් තිස්සේ ප්ලෑන් කරලා අපි යනවා කියලා හිතපු තැන. අපි යනවා 12 අපසල්ස් වල රවුමක් කියන්නේ හෙලිකොප්ටර් එකේ. ඒ වගේම යාළුවනේ මේ වීඩියෝ එකේදී කොහෙවත් අපිට මෙන්ෂන් කරන්න අමතකුණා අපි මේ ග්‍රේට් ඕෂන් රෝඩ් ට්‍රිප් එක ඒ වගේ විශේෂයෙන්ම මේ හෙලිකොප්ටර් රයිඩ් එක අපි ප්ලෑන් කරේ අපි දෙන්නගේ ඇනිවර්සරි එක සමරන්න. ඉතින් ඒ වගේ ලස්සන දවසක් ඒ වගේ වැදගත් දවසක් ජීවිතේ හැමදාටම මතක තියාගන්න මතක සටහනක් විදිහට තමයි අපි මේ ජර්නි එක ප්ලෑන් කරේ. අපි මේක රයිඩ්ස් කිහිපයක් තියෙනවා මේගොල්ලොන්ගේ පැයක් එකක් තියෙනවා විනාඩි 16ක එකක් තියෙනවා. ඔහොම ලිස්ට් එකක් තියෙනවා. අපි විනාඩි 16ක තමයි ගන්නෙ. මම හිතන්නේ ඒක ඩොලර් 175ක් කරනවා එක්කෙනෙක්ට. ඒකට අපි දෙන ඩොලර් 350ක් යනවා. ඔව් විනාඩි 16ක් මම හිතන්නේ කිලෝමීටර් 45ක දුරක් රවුමක් යන තමයි ලෑස්ති. ඒකේ තැන් 5ක් පෙන්නනවා විනාඩි 16කට. ඔව්. ඉතින් දැන් එහෙනම් අපි ඒක පටන් ගන්න බුකින් එක දාන්න රෙඩි. අපි දෙන්නගෙම මේක ෆස්ට් හෙලිකොප්ටර් එක්ස්පීරියන්ස් එක. ඔව් එහෙනම් අපි කොහොමද එක්ස්පීරියන්ස් එක ගත්තේ කියලා බලන්න අපිත් එක්කම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. Hi guys, දැන් අපි ටිකට්ස් එක අරගෙන වියලා ඉන්නේ හෙලිකොප්ටර් එක. මේ මං හිතන්නේ මේ පැරෂූට් එකක් දුවද ඔය වඩේ වෙන්ද මැනික නම් කියන ගලම් ප්‍රයිස් එකලු යන ගමන් කන්නේ. කිව්වනේ ප්‍රයිස් එක කියලා කිව්වනේ. කිව්වද නැද්ද? සෙන්ටර් වීඩියෝ එක මැදේ වෙයි. Please never walk around the back or sides, it can be a dangerous area. In the unlikely event of an emergency, you are wearing a life jacket today. If we have an emergency, follow all of your pilot's instructions. First, take off your headphones, undo your seatbelt by rotating your seatbelt buckle or pressing the button on your side. Open your jacket with the orange handle, unfold and place that over your head. Once instructed by your pilot, exit through the nearest door of your helicopter, and when outside, pull on the red handles to inflate. Please keep your phones on flight mode, but you can use them for photos and videos. No smoking or vaping, and no loose or dangerous items on the helicopter. Any questions today? Awesome, thank you. कैसे तेरी खुद गर्जी ना धूप मुझे ना छाऊं कैसे तेरी खुद गर्जी कैसे ठोर टिके ना पाऊं
कैसे तेरी खुद गर्जी ना धूप चुने ना छाऊं कैसे तेरी खुद गर्जी किसी ठौर टिके ना पाऊं बन लिया अपना पैगंबर कर लिया तू साथ समंदर फिर भी सूखा मन के अंदर क्यों रहेगा कबीरा मान जा रे फकीरा यूं मजा आजा तुझको पुकारे तेरी परछाइयां रे कबीरा मान जा रे फकीरा यूं मजा कैसा तू है निर्मोही कैसा हर जाइया मैथों तेरा मन भरिया बदल गया सारा मैं तू मैनू छड्ड जाना गल्लां तेरियां तो लगदा है यारा सुर्खियां हैं हवाओं में दो दिलों के मिलने की आरज़ियां हैं नज़ारों में लम्हा ये थम जाने की मन ये साहिब जी जाने है सब जी फिर भी बनाए बहाने लड़ा नवाबी जी देखे है सब जी फिर भी न समझे शाने ये तेरी सी बात है मुझे तुमसे प्यार है मुझे तुमसे प्यार है मुझको इतना बताए कोई कैसे तुझसे दिल ना लगाए कोई केसरिया तेरा इश्क है पिया रंग जाऊं जो मैं हाथ लगाऊं दिन बीते सारा तेरी फिक्र में रहने सारी तेरी खैर बनाऊं හරියාලෝනේ ඉතින් අපි හෙලිකොප්ටර් රයිඩ් එකකින් ආවා. ඔයාලා දකින්න ඇති හෙලිකොප්ටර් රයිඩ් එක කොච්චර එක්සයිටින්ද කියලා. ඔය අස්සන view ගොඩක් තිබ්බා. ඔයාලට ඒක එක්ස්පීරියන්ස් කරන්න බැරි වුණාට දැන් අපි දාලා ඉන්නේ හෙඩ්ෆෝන්ස් වලින් ඒ පයිලට් ඉන්නේ පයිලට් ඔක්කොම විස්තර ටික කියනවා මේ මොකද්ද මේ පේන්නේ මොනවද. එතකොට අපි මේ 12 apples බලාගත්තා. ඒ වගේම නාම් ටික කිව්වා. පෝට් කැම්බල් එතන ඒ ටවුන් එක අපිට පේනවා. ඒක බලාගෙන විනාඩි 15ක රවුමක් තමයි ගියේ. හරි මේ ප්‍රයිස් එකට ගොඩක් වර්ති. ඕස්ට්‍රේලියාවේ ඉන්න කට්ටිය ඉන්නවා නම් ඇවිල්ලා ගාන ස්පෙන්ඩ් කරාට කිසිම පාඩුවක් නැති එක්ස්පීරියන්ස් එකක්. ඉතින් පාරක් හරි දැන් try කරන්න ඕන එක්ස්පීරියන්ස් එක.
ටිකක්. ඒකේ රයිට් කීපයක් දෙනවා විනාඩි 15 25 සහ පැය රයිට් කීපයක්. ඔයාලට කැමති රයිඩ් එකක් ගන්න බලන්න අපි විනාඩි 15 එක තමයි ගියේ. අපිටත් ඇෆෝඩබල් සහ ඒක වලදී. හොඳයි එහෙනම් ඔහොම තමයි අපේ හෙලිකොප්ටර් රයිඩ් එකේ ඉවරුනේ. ඉතින් තාම ජර්නි එක ඉවර නැහැ. එහෙනම් එකතු වෙලා ඉන්න අපිත් එක්ක වීඩියෝ එකත් එක්ක මොකද වෙන්නේ ඉස්සරහට කියලා බලන්න. सुर्खियां हैं हवाओं में दो दिलों के मिलने की ඔන්න ඔහොම තමයි යාළුවනේ අපේ ග්‍රේට් ඕෂන් රෝඩ් ට්‍රිප් එකේ පළවෙනි දවස ගෙවුනේ. පළවෙනි දවසේ වගේම දෙවෙනි දවසෙත් අපි ගොඩක් ලස්සන ඉන්ටරෙස්ටිං තැන්වලට ගියා. ඉතින් අපි දෙවෙනි දවසේ ලස්සන දියැලක් බලන්න ගියා, ලස්සන බීච් එකක් බලන්න ගියා, ඒ වගේම ලස්සන view point එකක් බලන්න ගියා. ඉතින් දෙවෙනි දවසේ වීඩියෝ එකත් අරගෙන අපි ඉක්මනට මෙන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි. හෝ හැබැයි යන්න කලින් 70ම මිලියනේ කවුන්ට් එක බලලා යන්න. මේ ජර්නි එකෙන් අපේ 70ම මිලියනේ හීනේට අපි කොච්චරක් ලං වුණාද කියලා බලන්න.